හායි යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ එඩින්බර්ග් සිටි එකට. එඩින්බර්ග් සිටි එක කියලා කියන්නේ ස්කොට්ලන්තේ කැපිටල් සිටි එක. ඉතින් හරිම ලස්සන නගරයක්. ඉතින් අපි එක්ක එන්න ඒ නගරේ ලස්සන තැන් බලන්න යන්න. අපි මුලින්ම ගියේ ඩීන් විලේජ් එකට. ඉතින් ඩීන් විලේජ් එක කියන්නේ කැපිටල් සිටි එකේ තියෙන පුංචි ගමක්. ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් මේක ටුවරිස්ලා අතරේ ගොඩාක් ප්‍රසිද්ධයි. එඩින්බර්ග් වලට එන හැමෝම මේ ඩීන් විලේජ් එකේ වටේ රවුමක් අනිවාර්යෙන්ම යනවා. ඉතින් අපිත් ගිහිල්ලා ලස්සනට ෆොටෝස් ගත්තා. ගොඩාක් ඇවිද්දා. ගොඩාක් සතුටු වුණා. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක මේ සිටි එක වටේ පොඩ්ඩක් ඇවිදින්න. ඊළඟට අපි යන්න හදන්නේ එඩින්බර්ග් කාසල් එක බලන්න. ඉතින් එඩින්බර්ග් කාසල් එකට ටිකට් ගන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි කලින් ටිකට්ස් අරගෙන එන එක ඔන්ලයින්. ඉතින් අපි ඒක ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි ටිකට් ගන්න බැරි වුණා. ඉතින් අපි කවුන්ටර් එකෙන් ටිකට් ගන්න හදද්දී ටයිම් ස්ලොට් එක තිබුණේ 3න් පස්සේ. ඊට කලින් බුක් වෙලා හැම ස්ලොට් එකක්ම. ඉතින් අපි තීරණය කරා ඇතුළට යන්නේ නැතුව පිටින් ඉඳලා ෆොටෝස් වීඩියෝස් ගන්න. ඉතින් ඉස්සරහා මේ විදිහේ view එකක් තමයි තිබ්බේ. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම මේ කාසල් එක හදලා තියෙන්නේ සිටි එකේ තියෙන ආරක්ෂිතම ස්ථානේ. ඉතින් සිටි එක මැද්දේ වගේ. ඉතින් වටපිටාව හොඳට බලා ගන්න හැකියාව තියෙනවා. කාසල් එකෙන් එළියට එනකොට මේ විදිහට බකමුණු තියන් ඉන්නවා. ඉතින් ඔයාලට හැරි පොටර් ෆිල්ම් එකේ හැරි පොටර්ගේ පෙට්ස් මතකද? එයාගේ නම හෙඩ්විග්. හෙඩ්විග් කියලා කියන්නේ ස්නෝවි වයිට් අවුල් කෙනෙක්. ඉතින් ඒ જાතියේ අවුල්ස්ලා තමයි මෙතන තියාගෙන ඉන්නේ. ඉතින් අපිට එයාලව අතට අරගෙන ෆොටෝස් ගහන්න පුළුවන්. ඉතින් අපිට මෙයාලා දකින්නකොට හැරි පොටර් ෆිල්ම් එක මතක් වෙනවා හැරි පොටර්ගේ පෙට්ස්ව. ඉතින් අපි
එතන ඉන්න ගොඩාක් අය මේ විදිහට අතේ තියන් එයාලව අතේ තියන් ෆොටෝස් ගහනවා. ඉතින් එඩින්බර්ග් වලට එන කෙනෙකුට try කරන්න පුළුවන් අනිවාර්යයෙන්. එඩින්බර්ග් සිටි එකේ ලස්සන වැඩි කරන තව දෙයක් තමයි මෙන්න මේ වාදනය. ඉතින් මේ ස්කොට්ලන්තයට ආවේනික වෙච්ච වාදනයක් තමයි මෙතනදී අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි. ඉතින් ගොඩක් අය ඒක වීඩියෝ කරනවා. ඉතින් මාත් මේ විදිහට වීඩියෝ කරගත්තා. ඊළඟට අපි ගියේ එඩින්බර්ග් සිටි එකේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. ඉතින් මේකේ නම පොඩ්ඩක් කියව ගන්න අමාරුයි මට. ඉතින් මම ඒක ටයිප් කරලා දැම්මා. ඉතින් මේ විදිහට තමයි ඉන්ටීරියර් එක තියෙන්නේ. හරිම ලස්සනයි. මම normally ස්කොට්ලන්ඩ් වල දැකපු ගොඩක් ලස්සනම පල්ලියක් තමයි මේ කැතඩල් එක. ඉතින් ගෘහ නිර්මාණ ශිල්පය ඊළඟට ඒගොල්ලන්ගේ චිත්‍ර කලාව මේ හැමදේම ඉතාමත්ම අලංකාර විදිහට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන කැතඩල් එකක්. ඉතින් මම ගොඩාක්ම මෙහි යුරෝප් වල සහ UK ස්කොට්ලන්ඩ් වල ගොඩක්ම ආස මේ කැතඩල් වල තියෙන ග්ලාසස් වල තියෙන චිත්‍ර කලාවට. ඒක හරිම අමුතු සහ හරිම ලස්සන චිත්‍ර කලාවක්. ඉතින් ඒකේ තියෙන චිත්‍රය හරිම ලස්සනට පේන්නේ ඒ ජනෙල් ග්ලාසස් වලට හිරු එළිය වැටිච්ච වෙලාවට. ඉතින් මම මේ හැම දෙයක්ම මේ විදිහට කැප්චර් කරගත්තා. ඔයාලට ඒ දේවල් වල ලස්සන පෙන්වන්න ඕන නිසා. ඉතින් රටවල් වල ගැන තොරතුරු හොයන්න ආස කැමති අයට මේ තොරතුරු අරගෙන එන්නේ ලංකාවේ ඇතුලේ ඉඳන් පිට රටවල් වල දේවල් දකින්න පහසු වෙන්න. ඊළඟට මම ඔයාලා එක්කන් යන්නේ එඩින්බර්ග් සිටි එකේ තියෙන හැරි පොටර් ෆිල්ම් එකට ආදරේ කරන අය යන්න ඕන ස්ට්‍රීට් එකක් ගැන. මේක තමයි වික්ටෝරියා ස්ට්‍රීට් එක කියලා කියන්නේ. ඉතින් මේකේ ලුක් එක තමයි මේ විදිහට පාට ගොඩනැගිලි තියෙනවා. වක්‍රාකාරව තියෙන ස්ට්‍රීට් එකක්. මේකේ ස්ට්‍රීට් එකේ ප්‍රධාන දේ තමයි හැරි පොටර්ගේ මියුසියම් එක තියෙනවා. ඒ වගේම හැරි පොටර් ෆිල්ම් එකේ බර්ත් ප්ලේස් එක කියලා කියන එලිෆන්ට් හවුස් කියන කැෆේ එකත් මේ සිටි එකේම තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ හැරි පොටර්ගේ මියුසියම් එකේ හැරි පොටර් ෆිල්ම් එකේ තියෙන ගොඩාක් දේවල් මේකේ තියෙනවා. ඒ වගේම අපිට ඒවා මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මං ගොඩක්ම ආසාවෙන් හිටියේ හැරි පොටර්ගේ මායා යෂ්ටිය බලන්න යන්න පුළුවන් මේ මියුසියම් එකේ. ඉතින් මේ තියෙන්නේ එක පාවිච්චි කරපු මායා යෂ්ටිය. අපි ඉතින් මේ පොලිමේ ඉඳලා තමයි මේ හැරි පොටර් මියුසියම් එකට යන්න ඕනේ. ඉතින් මෙතන එයාලගේ ගොඩක් හැරි පොටර් ෆිල්ම් එකට පාදක වෙච්ච දේවල් මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට මම ඔයාලව මේ මියුසියම් එක වටේම හැම තැනම අරගෙන ගියා. ඉතින් හැමෝම හැරි පොටර්ට ආදරය කරන අය මේ කොටසට ගොඩාක් ආදරේ ඇති කියලා මං හිතනවා. එඩින්බර්ග් සිටි එකට එන හැමෝම try කරන්න ඕනම කෑමක් තමයි මේ pork roast එක. ඉතින් හරිම රසයි. වික්ටෝරියා ස්ට්‍රීට් එකට යන ඕන කෙනෙක්ට මේ රෙස්ටොරන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි හැරි පොටර් මියුසියම් එකට ගිහිල්ලා එනකොට තමයි මේ pork roast එක රස බැලුවේ. ඉතින් හරිම රසයි. අනිවාර්යයෙන්ම එඩින්බර්ග් සිටි එකට එන කෙනෙක් එඩින්බර්ග් සිටි එක එක්ස්ප්ලෝර් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ pork roast රෙස්ටොරන්ට් එක. ඉතින් මේ විදිහට තමයි මේගොල්ලෝ හදලා තිබ්බේ. ඒක අමුතු ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා අමුතු විදිහට තමයි මේ බන් එක හදන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම යන්න ගිහින් රස බලන්න. ඉතින් එඩින්බර්ග් සිටි එකේ තවත් ලස්සනම තැනක් තමයි මේ ගෝල්ඩ් ටවුන් හවුස් එක කියන්නේ. ඉතින් ඒකේ ලස්සනට මේ විදිහට අපිට කාසල් එකත් එක්ක වීඩියෝ ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් වික්ටෝරියා ස්ට්‍රීට් එකෙන් එළියට ඇවිල්ලා ටිකක් දුර එනකොට තමයි මේ ගෝල්ඩ් ටවුන් හවුස් එක හම්බ වෙන්නේ. ඉතින් හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ මේ ගෝල්ඩ් ටවුන් හවුස් එකයි කාසල් එකයි මේ විදිහට එකට ගත්තාම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ එඩින්බර්ග් අද දවසේ එක්ස්ප්ලෝර් කරේ. ඉතින් ගොඩාක් ලස්සන තැන් වලට ගියා. ගොඩ දවසක ඉඳන් යන්න හිටිය තැන් ටික. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉන්නම්. ඉතින් මගේ වීඩියෝ එකට කැමති ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එතකොට ඔයාලට දාපු හැටිය ලස්සන වීඩියෝස් බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. bye.